කායි ගෝදනකට කිව්වේ නෑයි. මොකද්ද මගේ නංගිට කරේ? මොන නංගියෙක්ද ඔයි? ඒ තමුසලා මම මෙතනට ගෙනාවේ. තමුසලා කවුද ඔයි? බබා ඔබ කරපු වැරද්ද උඹ දන්නේ? ආරයා ඔබ සෙට් එකක් එක්ක ඇවිදින් මගේ නංගිව උස්සනවා මම CCTV කැමරා වලින් දැක්කා. එන්ට ඔකේ. මට මේක කරන්න කිව්වේ අපේ කෙවින් බොස්. මොකද කෙවින් කියන්නේ? ඌ මොකද මගේ නංගිට කරේ? කෙවින් කියන්නේ ෆොන්සේකා මෙතුමාගේ පුතා. කෙවින් ෆොන්සේකා. සර්. සර් वाहने वेल अपने කවුද මං යාර කවුමක් ඉන්නේ කෙල්ල? ඒක රොකීගේ නංගිනේ. අරස මැරෙක් කියන්නේ. මට කවුරුත් කමන්නේ. මට ඒ කෙල්ල ඕනේ. මොකක්ද? හැමදාම හමුදා වෙලාවට එන්නේ නැහැ. හරි නගිනවා පරක්කු වෙලා තියෙන්නේ. යනවා හොයෝ ඈ.
හලෝ ඔඩ ඩිකන් නෑ දැන් නම් මේ හොටෙල් එකේ ඉන්නේ. ඔව් අද මේ ගෙදරින් කොට අවශ්‍යයි කියන්නේ. නෑ හරි හරි හරි. ආ හරි ඕකේ ඩැඩි බයි. මං කිව්වේ මේ වැඩේ හරියට කරා. උසස් කීප විදිහටම කරලා තියෙනවා. ඒත් මේ කරන වැඩ වලින් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ ඉතින්. නෑ යකෝ මේ කරන වැඩ වලින් ප්‍රශ්නයක් වුණොත් ඒකම බලා ගන්නවා කේක් උඹට නෑ මං කිව්වේ වැඩේ කරන්න ඒ ඇති. හරි. මම විදියට කාටවත් දෙන්නේ නැති නරක නැති කරලා දාපන්. කරේ. නංගි මොකද්ද ප්‍රශ්නේ? මේ අයියට කියන්න බැරි දෙයක් තියෙනවද? අනාථ කෙල්ල කියලා යාළුවා මට විහිළු කරනවා අයියේ. ඕවා හිතන්න එපා නංගි. මටත් ওই වයසේදී යාළුවෝ හොම් විහිළු කරා. දුක් වෙන්න එපා. මම දන්නවනේ ඉතින් මගේ අයියා මට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. මම පොරොන්දු වෙනවා. මේ අයියා ඉන්නකම් මගේ නංගිට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. අම්මයි තාත්තයි නැති පාළුව මට දැනෙන්න නොදී මාව පරිස්සම් කරනවට මගේ අයියට මම ගොඩාක් ආදරෙයි. දැන් අපි මේකට මොකද කරන්න ඇයි? මගේ නංගිට මේ කරපු අපරාධෙට ඒකට සම්බන්ධ හැම එකෙක්ම වන්දි ගෙවන්න ඕනේ. උන් මොක්කුණත් මට අදාළ නැහැ. අන්ට බෝ වාහන ටික ගනි.
මේ සෙක්‍රටරිව කෝල් ආන්සර් කරන්නෙත් නෑ කොහේ ගිහින්ද ඔන්න දවස් ගානක් තිස්සේ. හා සර් එගන්න මොකද මේ? සිකියුරිටි මට දෙපාරක් කියන්න එපා. ලේකම් මහත්තයා හැම ළඟදී මේ පැත්තේ ආවේ නෑනේ. මොකද සමහරවල් මම සෙක්‍රටරිට කරේ? උඹලා දෙකම එකතු වෙලා අරිගස්සට බැරි ලොකු වැඩක් කරා. ඒකෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ උඹ විතරයි. තමුසල මොනවා ගැනද කියන්නේ? තමුසල දන්නවද මං කවුද කියලා? රටේ මිනිස්සුගේ සල්ලි හුරගෙන කාලා ගන්න ෆොන්සේක ඇමතිගේ පුතා කියලා අපි දන්නවා. උඹලා සතියකට කලින් මුස්සපු කෙල්ලගේ අයියා කොහමම ඒ මගේ නංගි. මම වාට කියන ඕන අයි මේ විස්තර දැනගන්න පොලිසිය මේ පැත්තට එන්න. උඹ කොල්ල සෙට් එකක් තරම් පැඩපන්. අයි ටග්ගලෙන් පොලිසිය ළඟටම ආවේ. අපි සෙට් එකක් පැනලා ගියොත් මුන් අපි කොහමත් හොයා ගන්නවා. උඹලා දැන් මගේ පරිප්පු කෑව ඇති. මට ගන්න ඕනේ වෙලා තිබ්බ පලිය මං අරගත්තා. අනික බම් මට දැන් නැති වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. ඇන්ටෝ මමයි කොල්ලෝ ටිකක් බලාගෙන පරිස්සමෙන් ඉඳපන්. ඇයි අපි ඵලයන් යන්න බැරුම් කන්නද?